අයවැය සමය නැවත ළඟා වී තියෙනවා. වත්මන් රජය 2026 සඳහා ජාතික අයවැය නිකුත් කිරීමට නියමිත ඇති නවතම දිනය තමයි නොවැම්බර් 7 වනදා. අපි ආර්ථික වර්ධනය කරා යොමු වෙමින් පවතින වාතාවරණයක මෙම අයවැය සඳහා ඇති එක් ප්‍රධානතම අභියෝගයක් වන්නේ IMF වැඩසටහන යටතේ එකඟ වූ මූල්‍ය විනයට බාධාවක් නොවන ලෙස ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමයි. මූල්‍ය කළමනාකරණ පනත යටතේ රජය ප්‍රාථමික වියදම් ඒ කියන්නේ ආදායමෙන් පොලී පිරිවැය ඉවත් කළ පසු ඉතිරි වියදම් දළදේශීය නිෂ්පාදනයෙන් 13%ක් වන ලෙස පවත්වාගෙන යාම පළමුවෙන්ම සලකා බලන්න ඕනේ. ඒ කියන්නේ පොලී පිරිවැය හැර අනෙකුත් සියලු රජයේ වියදම් දළදේශීය නිෂ්පාදනයෙන් 13%ක් යටතේ සීමා කළ යුතු බවයි. මේ හේතුව නිසා දැනට පවත්වාගෙන යන ගමන් මාර්ගයෙන් ඉවතට යෑමට ඇත්තේ ඉතා කුඩා සීමාවක්. ප්‍රාථමික අතිරික්තය වන 2.3ක ඉලක්කය ඉටු කිරීමට රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 15%කට වඩා වැඩි වෙන්න අවශ්‍ය වුණා. 2025 වර්ෂය ගත්තොත් අපි දැනටමත් රජය බලාපොරොත්තු වූ ලෙස 14% ඉක්මවා GDP එකෙන් 15%ක ආදායමක් ලබා ගැනීමට නිවැරදි මාර්ගයක ඉන්නවා. ඉතින් ප්‍රාථමික අතිරික්තය වෙන 2.3ක ඉලක්කයට යාමට කල් ඇති බව අපට පෙනී යනවා. ආදායම් පැත්තෙන් බලනකොට කලින් වසරවලට වඩා මෙවර අලුත් බදු හෝ බදු අනුපාත වැඩි කිරීම් ගණනාවක් සිදු කරන බවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මූල්‍ය සේවා මත ඇති SSCL ඒ කියන්නේ Social Security Contribution Levy ඉවත් කිරීම හෝ අහෝස් කිරීම නැතහොත් VAT සීමා ප්‍රමාණයන් සංශෝධනය කිරීම මගින් ව්‍යාපාර හා පාරිභෝගිකයන්ට පනවන ඉන්ඩිරෙක්ට් ටැක්ස් එක සුළු ප්‍රමාණයකින් ලිහිල් කිරීමක් පෙනී යනවා. කොහොම නමුත් අලුත් බදු නැති වුණත් ආදායම ශක්තිමත්ව පවතිනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙහි ප්‍රධානතම බලපෑමක් වන්නේ වාහන ආනයනය නැවත ආරම්භ වීමයි. මේ වන විට vehicle imports මගින් රජයට විශාල ටැක්ස් ඉන්කම් එකක් ලැබිලා තියෙන අතරම වර්ෂ අවසානය වන විට රුපියල් බිලියන 700කට ළඟා වෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ කියන්නේ සමස්ත බදු ආදායමින් 15%ක ප්‍රමාණයක් වගේ. මුලින්ම දැකගත්තේ හැකි වුණ ආකාරයේ වැඩිලුමක් vehicle imports වලින් ඉදිරියේදී දැක ගන්නට නොහැකි වුණත් 2026 වර්ෂය සඳහා තීරණය කළ ආදායම් ඉලක්කය කරහා යන්න මේ වැදගත් සාධකයක් වෙනවා. වියදම් පැත්තෙන් බලනකොට ප්‍රධාන අවධානය යොමු කරන්නේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් වෙතට බව අපි හිතනවා. රජය දිගින් දිගටම කල් දැමූ ව්‍යාපෘති උදාහරණයක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගය, ප්‍රධාන නාගරික සංවර්ධන කටයුතු, කලාපික මාර්ග හා ආර්ථික වර්ධනයට දායක වන අනිකුත් යටිතල පහසුකම් වගේ ව්‍යාපෘති ප්‍රමුඛතාවය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස ගත්තොත් කැපිටල් එක්ස්පෙන්ඩිචර් වෙන් කිරීම රුපියල් ට්‍රිලියන 1 සිට 1.5 අතර පරාසයක පවතී කියලා අපි විශ්වාස කරනවා. මේ අගය මේ වසරට වෙන් කළ ඇති රුපියල් ට්‍රිලියන 1.3ක සංඛ්‍යාවට සමීප සංඛ්‍යාවක්. සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් ප්‍රායෝගිකව ගත්තොත් වියදම් දිය හැකි මුදල මේ වසරට රුපියල් ට්‍රිලියන 1ක ප්‍රමාණයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙම ව්‍යාපෘති මගින් ප්‍රවාහන හා සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම පමණක් නොව දේශීය කාර්මික ක්ෂේත්‍ර හා කොන්ත්‍රාත්කරුවන්ට අවස්ථා උදා කරමින් ආර්ථික ක්‍රියාකාරකම් වලට විශාල මඟ පෑදීමක් සිදු වෙනවා. රජයේ වියදම් වලට තවත් පොසිටිව් පැත්තක් වෙන්නේ 2026 දෙවන ක්වෝටරයේදී ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චර් ගිවිසුමට අනුව නාමික කූපන් අනුපාතය 12% සිට 9% දක්වා අඩුවීමෙන් උත්පාදනය වන ඉන්ට්‍රෙස්ට් කොස්ට් එක අඩුවීමයි. විශාලතම පොලි අඩුවීම 2027 වර්ෂයේදී අපේක්ෂා කරන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුවේ කූපන් අනුපාතයද පියවරින් පියවර අඩුවීම සිදුවනු ඇත. එමෙන්ම ඊළඟ වසරේ සිට රජයේ ණය ගැනීම පීඩනය අඩුවීම නිසා පොලි අනුපාතයද තවත් පහළ තත්වයකට පත් කිරීමට උදව් වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තම 2026 අයවැය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ වෙළඳ පොළවල් වලට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එය පුරවැසියන්ට හා ව්‍යාපාරවලට සහාය වන අතර රටේ මූල්‍ය අරමුණු සමග යථා තත්ත්වයේ සිටීමටද
දායක වෙනු ඇත. ඒ සමගින් ආයෝජක විශ්වාසය වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ආර්ථික වර්ධනයකට මඟ සාදනු ඇත.